හෙලෝ අපේ පේජ් එකට ගොඩක් මැසේජස් එනවා තනි තට්ටුවේ කාමර 3 ගෙවල් ගැන විස්තර අහලා මේ වීඩියෝ එකේ පේන ගෙදර කාමර 3ක් තියෙන තනි තට්ටුවේ ගෙදරක් මේ වීඩියෝ එකේ ඉස්සරහටම විස්තර කරනවා කොහොමද මේ ගෙදර රූම් ඇරේන්ජ්මන්ට්ස් තියෙන්නේ මොකද්ද මේ වගේ ගයක් හදාගන්නව නම් ඔයාලා කරන්න ඕන කියලා හරි ඔයාලට පේනවා ඇති මේක ලස්සනට ඩිසයින් කරපු මොඩර්න් තනි තට්ටුවේ ගෙදරක් ඉස්සරහින් මේ වගේ පෙනුමක් තියෙනවා ඒක තවත් පැහැදිලිව පෙන්නනවා නම් මේක තමයි ඉස්සරහින් කෙලින්ම පේන ප්‍රොජෙක්ෂන් පෙනුම ඊට පස්සේ මේක තමයි මේකේ 3D view එක පේනවා ඇති ඉස්සරහා තියෙන පොඩි box model එකකට හැඩයක් පේන විදියට හදලා තියෙන ස්ලැබ් එකක් දාපු පර්ගෝලා තමයි ඇත්තටම දාලා තියෙන්නේ. උඩ ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකක් එක්ක එතන arrange කරලා තියෙන්නේ ඇත්තටම පූජා ඒරියා එකකට. මේ ගෙදර කාමර 3ක් තියෙනවා. කාමර 3ක් තියෙනවා. ඩයිනින් ඒරියා එකක්, ලිවින් ඒරියා එකක් තියෙනවා. ඊට අමතරව පූජා ඒරියා එකක් තියෙනවා. කුස්සියක් තියෙනවා. එක බාත්රූම් එකක් තියෙනවා. මේ ගෙදර ඉස්සරහින් ඇතුල් වෙද්දී මෙතන ලිවින් ඒරියා එකට ස්පේස් එකක් තියලා තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ ස්පේස් එකක් ඒත් එක්කම එකට ඇටච් වෙනවා ඩයිනින් ඒරියා එක සහ පූජා රූම් එක මේක ඇත්තට පූජා ඒරියා එකක් බුදු පිළිමයක් නැත්නම් වෙනත් ආගමික පින්තූරයක් පිළිමයක් තියන්න පුළුවන් විදිහට තමයි මෙතන arrange කරලා තියෙන්නේ ඒක තමයි box හැඩයක් දෙන විදිහට මේ විදිහට ඉස්සරහට box කරලා පෙන්නලා තියෙන්නේ ඊට අමතරව master bedroom එක මෙතන ලොකේට් කරලා තියෙනවා ඒ ආසන්නයේම බාත්රූම් එක arrange කරලා තියෙනවා සහ තවත් එක් නිදන කාමරයක් මේ බාත්රූම් එකට ළඟින් arrange කරලා තියෙනවා අනිත් නිදන කාමරය තමයි මේක එතකොට කාමර තුනටම සාමාන්‍යයෙන් වැඩි දුරක් නැතුව බාත්රූම් එකට ළඟා වෙන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ කුස්සිය තියෙනවා කුස්සියෙන් එළියට දොරක් තියෙනවා සාමාන්‍යයෙන් කුස්සියකට එළියට දොරක් තියෙන්න ඕනි මොනවාද වේස්ට් මැටීරියල් අපිට එලියට දාගන්න අපිට එළියෙන් මොන හරි මැටීරියල් එකක් ගේ ඇතුළට ගේන්න එළියට දොරක් තියෙන්න ඕනේ ඒ විදිහට එළියට දොරක් දාලා තියෙනවා ඩයිනින් ඒරියා එක කුස්සියට තාම ආසන්නෙන් තියෙනවා මේ අපිට මෙතන මම ප්‍රොපෝස් කරලා තියෙන්නේ කුස්සියයි ඩයිනින් ඒරියා එකයි වෙන් කළා නමුත් මෙතන අපිට ඕපන් කිචන් එකක් හදාගන්නත් හොඳ අවස්ථාවක් මේකේ දීලා තියෙනවා ඒ නිසා ඕපන් කිචන් එකක් ආස කෙනෙක්ට වුණත් කැමති කෙනෙක්ට වුණත් මේක arrange කරගන්න පුළුවන් කිචන් එක ඩයිනින් එකට ඕපන් කරලා තියෙන විදිහට මේකේ වහලවල් ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඇති වහලවල් තියෙනවා 1 2 3යි 4යි 5යි 6ක් වහලවල් 6කින් සමන්විත වෙනවා මේ ගෙදර වහලවල් 6ක් අරගෙන තියෙන්නේ මේකේ පෙනුම ලස්සන කරන්න මොඩර්න් කරන්න ඊට අමතරව මේකේ වතුර ටැංකිය තියන්න අපි බාත්රූම් එක උඩම ස්ලැබ් එක දානවා ඒ ස්ලැබ් එක උඩින් වතුර ටැංකිය තියෙනවා වතුර ටැංකියට වහලක් වදිනවා මේ විදියට ඒකෙන් ගෙදර හොඳ උසක් පේන්න තියෙනවා එතකොට මේ ගෙදරකට අවශ්‍ය සියලුම අංගෝපාංග වලින් සමන්විතයි මේක වාස්තු විද්‍යානුකූලව තමයි ඩිසයින් කරලා තියෙන්නේ ඕනම කෙනෙක්ට මේ ඩිසයින් එක මේ විදියටම හෝ යම් යම් සුළු වෙනස්කම් කරලා රිෆ්ලෙක්ස් ඩිසයින් ඇන්ඩ් ඉන්ජිනියරින් අපගින් ඊටාම සහනදායි මිලකට ඉක්මනින් සහ විශ්වාසවන්තව මේ සේවාව ලබා ගන්න පුළුවන් මේ ඩිසයින් එක ගන්න පුළුවන් වැඩි විස්තර මොන හරි දැනගන්න ඕන නම් මේකට කමෙන්ට් කරන්න තව කෙනෙක්ට මේක දැකගත්තොත් හොඳයි කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්න වැඩි විස්තර අවශ්‍ය නම් අපේ පේජ් එකට මෙසේජ් එකක් දාන්න නැත්නම් පේජ් එක අපේ නම්බර්ස් තියෙනවා නම්බර් එකට කෝල් එකක් ගන්න thank you